හැමදෙනාම ඉස්සෙල්ලාම අයබෝන් කියලා පිළිගන්නවා mindset with vision YouTube නාලිකාවත් එක්ක. ඔයගොල්ලොත් සාර්ථකත්වයට යන්න උත්සාහ කරන පුද්ගලයෙක් නම් අනිවාර්යෙන් මේ වීඩියෝ එක බලන්න ඕනේ. බලන්න කියලා ආරාධනා කරනවා. ඉතින් අද අපි කතා කරන්න හදන්නේ දෙවෙනි එපිසෝඩ් එකත් එක්ක අද ඔයගොල්ලෝ එකතු වෙන්නේ. දෙවෙනි එපිසෝඩ් එකේ අද අපි කතා කරන්න හදන්නේ සාර්ථකත්වයට යන ගමනේදී අපි ගාව තියෙන්න ඕන ප්‍රධාන ලක්ෂණ 8ක් ගැන. ප්‍රධාන ලක්ෂණ 8ක් ගැන තමයි කතා කරන්න හදන්නේ අද. ලොකු මම හැමදේම කියනවා වගේ ලොකු දාර්ශනික කාරණා නෙමෙයි. ඔයගොල්ලන්ට තේරෙන සිංහලෙන් තමා මේ කතා කරන්නේ. කියන්නේ පොඩි තැන ඉඳලා කතා කරන්නේ. අපි අර ඉස්සල්ලාම අපේ මේ මිනිස්සුන්ගේ දෙයක් තියෙනවනේ මේ ලොකු දේවල් නේ ඉස්සල්ලාම හොයන්න නෑනේ. ඇත්තටම ලොකු දේවල් හොයන්න කලින් ඉස්සල්ලා පොඩි දේවල් දැනගෙන ඉන්න ඕනේ. ඉතින් ඔය කියන ඉල්ලීමත් එක්ක ඔයගොල්ලෝ සාර්ථකත්වයට යන්න හදන උත්සාහ කරන පුද්ගලෙක් නම් ඒකෙදි අපි ගාව තියෙන්න ඕනේ අපි ෆලෝ කරන්න ඕනේ කරුණු 8ක් ගැන තමයි අද කතා කරන්න හදන්නේ මේ එපිසෝඩ් එකත් එක්ක. ඉතින් මුලින්ම කියන්න ඕනේ දිගටම channel එකත් එක්ක රැඳී ඉන්න. ඉතින් subscribe කරලා නැති කට්ටිය subscribe කරලා channel එකත් එක්ක එකතු වෙන්න. අපි එහෙනම් යමු මොනවද මේ සාර්ථකත්වයට යන ගමනේ අපි අනුගමනය කරන්න ඕනේ කරුණු 8 මොනවද කියලා දැනගන්න. සුපුරුදු විදියටම අපි පළවෙනි කාරණාවෙන් ආරම්භ කරමු. සාර්ථකත්වයට අපි හැමෝම උත්සාහ කරන්නේ පොඩි කාලේදී නේද? අපි ගෙවල් වලින් පොඩි කාලේදී අපි ගෙවල් වලින් අපිට ටාගට් තියෙනවා. අපි මම මෙතෙන්ට යන්න ඕනේ. ඔයා මෙතෙන්ට යන්න ඕනේ. ඔයා ડોක්ටර් කෙනෙක් වෙන්න ඕනේ. ඉංජිනේර කෙනෙක් වෙන්න ඕනේ. හැබැයි අපිට එහෙම කරන්න පුළුවන් ඉන්න මිනිස්සු තියෙනවා. නැති මිනිස්සුත් ඉන්නවා. එතකොට එහෙම නැති මිනිහෙක්ට අනේ මට ඒක බැහැ කියලා අතහැරලා දාලා ඉන්න ඕන කිසිම හේතුවක් මේ ලෝකේ නැහැ. එතකොට හැම මිනිසෙක්ම මේ ලෝකෙ ඉපදෙන හැම මිනිසෙක්ටම පුළුවන් තමන්ගේ achieve එක තමන්ගේ ටාගට් එකට යන්න. හරිද? එතකොට ඒ යන ගමනේදී අපි ගාව තියෙන්න ඕනේ ප්‍රධාන සාර්ථකත්වයට අපි යන්න නම් අපි හිතන සාර්ථකත්වයට යන්න නම් අපි ගාව තියෙන්න ඕනේ පළවෙනි කාරණාව තමයි ඉලක්කය කියන එක. ටාගට් එක ඉලක්කය. ඒක බොහෝ සෙයින් වැදගත් වෙනවා. ඒ කියන්නේ මම ඔකට පොඩි මූලාශ්‍රගත උදාහරණයක් එක්ක මම මේක කතා කරන්නම්. එක්විට් ලුක්ගේ ගෝල් සෙටින් තියරි කියලා තියරියක් තියෙනවා. එතකොට ඒකෙදී සඳහන් කරන්නේ නිශ්චිත අභියෝගාත්මක ඉලක්ක තියෙන පුද්ගලයෙක්, ඒ කියන්නේ නිශ්චිත වුණු අභියෝගාත්මක වුණු ඉලක්ක තියෙන කෙනෙක් වැඩි සාර්ථකත්වයට යන්න තියෙන ඉඩකඩ වැඩි කියලා ඔහුගේ තියරියෙන් හඳුන්වලා දීලා තියෙනවා. කෙනෙක්ට බලන්න පුළුවන් සර්ච් කරලා තියරි එක සර්ච් කරපුවාම එනවා. මම තියරි එක ගැන විතරයි කතා කරන්නේ. එහෙම තියරි එකක් ලෝකේ තියෙනවා කියන එක මම කිව්වේ. එතකොට එයා එකෙන් සඳහන් කරන්නේ අභියෝගාත්මක නිශ්චිත වුණු ඉලක්කයක් තියෙන පුද්ගලයෙක් වැඩි සාර්ථකත්වයකට යනවා කියන එක. එතකොට ඉලක්කය කියන එක තමයි අපි ගාව තියෙන ඕන ප්‍රධානම කරුණ වෙන්නේ. උදාහරණයක් විදිහට තමන්ගේ ඉලක්කයට යනකොට අපි උදාහරණයකට මෙහෙම කතා කරමුකෝ. ඔයා පුංචි කඩයක් පටන් ගන්න. එතකොට ඔයා ওই පුංචි කඩේ මොකක් හරි එළුණු කඩයක් වෙන්න පුළුවන්. මොකක් හරි කෑම කඩයක් වෙන්න පුළුවන්. ඔය කඩයක් පටන් ගන්න යනකොට ඉලක්කය තව කෙනෙක්ට කොයි වෙලාවකවත් කියන්න යන්න එපා. තමන්ට විශ්වාස තමන් ගණිත ඇත්තේ ගණදනු කරනකොට තමන්ට තේරෙනවානේ මෙයා මොන වගේ කෙනෙක්ද කියලා. එතකොට ඒ වාගේ තමන්ට අපි අර කියන්නේ බොක්කේ යාළුවෙක් හරි බොක්කේ කෙනෙක් කියලා. දැන් බොක්කේ යාළුවෙක් එක්ක ඒක කතා කරන එක වෙනම දෙයක්. එහෙම අය ඉන්නවා මේ ලෝකෙ. ඇත්තරන් ඉන්නවා. තමන්ට තව කෙනෙක් තමන්ගේ යාළුවා තමන්ගේ නෑදෑය හිතවතා දියුණු වෙන එක ප්‍රාර්ථනා කරන කට්ටිය ඉන්නවා. නැතුනේ මේ හැබැයි බහුතරයක් එහෙම මිනිස්සු නෙමෙයි මේ ලෝකෙ ඉන්නේ. ඒක අපි ගාව අපි ඒක තේරුම් ගන්න ඕන කාරණාවක්. එතකොට ඉලක්කය කියන එක කොයි වෙලාවකවත් තව කෙනෙක් ගාවට දෙන්න එපා, කියන්න එපා. මොකද ඒකෙන් සිද්ධ වෙන්නේ ඔයා මං ඉස්සෙල්ලා කිව්වා වගේ ඔයා පොඩි කඩයක් පටන් ගන්න හදනවා නම් ඒ කඩේ පටන් ගන්නකොට ඔයා තව කෙනෙක් එක්ක කියනකොට ඔයාගේ ඉලක්කයනේ ඒක. එතකොට ඔයාගේ ඉලක්කය තව කෙනෙක් එක්ක කියනකොට එයා ඔයාව මන්දෝත්සාහයට පත් කරන්න පුළුවන්. මොකද එහෙම අනන්තවත් සිද්ධ වෙලා තියෙනවා. පෞද්ගලිකවම සිද්ධ වෙලා තියෙනවා. අපි මම දෙයක් පටන් ගන්න හදනකොට විශ්වාස කරලා තව කෙනෙක් එක්ක කිව්වම එයා ඔයාටත් වෙලා ඇති. ඔයා හොඳට බලන්න මතක් කරලා මචං මම කඩයක් පටන් ගන්න හදන්නේ කියලා කිව්වහම
එතකොට ඔන්න අහන්න පුළුවන් මොන වගේ කද්ද පටන් ගන්න මේ වෙලාවේ නම් ඒ වගේ බිස්නස් එකක් සෙට් වෙන්නේ නැහැ නේද බං. නිකන් අන්න එහෙම ටයිප් එකගෙන. එතකොට එතනදී අපිට කමියුනිකේට් වෙනකොට එතනදී අපේ මයින්ඩ් එක පල්ලෙහාට වැටෙන්න පුළුවන්. එතකොට අපි අර අපේ ඉලක්කය අමතක වෙලා ගිහිල්ලා ඒක එතනින්ම නැති වෙලා යන්න පුළුවන්. ඒකට ගන්න උත්සාහය අතහරින්න පුළුවන්. ඒ අර වගේ කතාවක් කිව්වහම අපි මන්ද උත්සාහයට මචං මේ බිස්නස් එක දැන් සෙට් වෙන්නේ නැහැ නේද? දැන් වෙන එකක් අපි පටන් ගමු. වෙන දෙයකට අපි පොඩ්ඩක් හිතමු. නිකන් ඔකට සල්ලි වෙදන් කල් වෙලම අපිට කියලා වෙයි. ඔන්න ඔය වගේ කතා නිකන් එනවනේ. සමා වෙන්න ඕනේ. අර නිකන් උඹගේ යහේ වචන පාවිච්චි කරාට මම කියන්නේ මේ මට තියෙන එක්ස්පීරියන්ස් එකත් එක්ක මම කතා කරන්නේ. එතකොට මේ එහෙම දේවල් තියෙනවා. එහෙම දේවල් සිද්ධ වෙනවා. එතකොට ප්‍රථම පළවෙනි කාරණාව තමයි තමන්ගේ ඉලක්කය කොයි වෙලාවකවත් තව කෙනෙක් එක්ක කියන්න යන්න එපා. ඊළඟට මොකද්ද අපි ඊළඟට දෙවෙනි කාරණාව මොකද්ද කියන එක ගැන කතා කරන්න. දෙවෙනි කාරණාවේදී මෙන්න මෙහෙම එකක් මම කියනවා. දෙවෙනි කාරණාවේදී ඇත්තටම අපේ ගාව තියෙන වත්කම් ගැන කොයි වෙලාවකවත් තව කෙනෙක් එක්ක කියන්න යන්න හොඳ නැහැ. කියන්නේ අපේ ලොකුකම් ගැන අපේ ගාව තියෙනවා මෙන්න මෙහෙම දේවල්, මට මෙච්චර දේපල තියෙනවා, මට මෙච්චර යාන වාහන තියෙනවා, මට මෙච්චර මුදල් තියෙනවා. කියන්නේ අපි ගාව තියෙන වත්කම් ගැන තව කෙනෙක්ට කියන්න යන්න ඕනේ නැහැ. ඒක අනවශ්‍ය කාරණාවක්. මොකද මගේ ගාව තියෙන දේවල් මම විතරක් දැනගත්තා නැති කියන එක ගැන මම පෞද්ගලිකවත් තියෙන පුද්ගලෙක්. එතකොට කොයින් වෙලාවකවත් තමන්ගේ වත්කම් තමන්ගේ ලොකුකම් ගැන තව කෙනෙක් එක්ක කියන්න යන්න එපා. ඒකෙන් සිද්ධ වෙන්නේ මොකද්ද? එයා ගැන මං ගැන තව කෙනෙක්ට කිව්වම එයාට ඒක නැති වෙන්න පුළුවන්. එතකොට අන්න එයා ගාව නිකන් මාව එයාට ජෙලස් එකක් ඇති වෙනවා. ඊර්ෂ්‍යාවක් ඇති වෙන්න පුළුවන්. එතකොට තව මං එකෙන් කරගන්නේ තවත් පුද්ගලෙක් මට අහිමි කරගන්නේ. එතකොට එතනින් බලපෑමක් සිද්ධ වෙනවා. ඒක කියන්නේ බලපෑමක් ඇති වෙනවා කියන එක වාට තේරෙන්න ඕනේ. මොකද මට ඊර්ෂ්‍යා කරනවා කියන්නේ මට මගේ සාර්ථකත්වයට මගේ ටාගට් එකට යන්න තියෙන අවස්ථාව නැති වෙනවා. මොකද ඇතිතරම් ගම්වල ගම්ද අපි මේ සමාජ උදාහරණ තියෙනවා. උන්ට මේ මෙච්චර දේවල් තිබ්බට වැඩක් නැහැ, මිනිස්සුත් එක්ක ආශ්‍රයයක් නැහැ, ගනුදෙනුවක් කරන්නේ නැහැ. එහෙම කතා කියන සමාජය ඇතුලේ ඒ මනුස්සයව ෆෝන් කරන තත්ත්වයකට පත් වෙනවා. එතකොට අන්න මේ මනුස්සයාට අර මයින්ඩ් එකට ඒක වැටුනහම තව කෙනෙක්ගෙන් ඒවා අරංචි වෙලා ඒ දේවල් වැටුනහම මයින්ඩ් එකට ඒ මනුස්සයා ඒ ගැන කල්පනා කරන්න හදනවා. එතකොට තමන්ගේ අර තියෙන ටාගට් එක පළවෙනි කාරණාව ඉලක්කයනේ. එතකොට ඒ ඉලක්කයට යන්න අවස්ථාව හිමි වෙනවා. ඊළඟට සාර්ථකත්වයට යන ගමනේදී අපි ගාව තියෙන තවත් තුන්වෙනි කරුණක් තමයි ආදායම. මට තියෙන ඉන්කම් එක, මගේ ආදායම ගැන තව කෙනෙක්ට කොයි වෙලාවකවත් කියන්න අවශ්‍ය නැහැ. එතකොට ඔයා හිතන්න දැන් මම ලක්ෂයක පඩියක් ගන්න පුද්ගලෙක් නම් මං ගාව ලක්ෂයක් මාසෙකට ලක්ෂයක වැටුපක් මං හම්බ කරනවා නම් ඒ වැටුප ගැන තව කෙනෙක්ට මං මොකටද කියන්නේ යන්නේ. එතකොට ඒකෙන් සිද්ධ වෙන්නේ අර වත්කම් වල වගේම ඒ මිනිස්සයා මම තව කෙනෙක් එක්ක ඒක ලොකුකමක් විදිහට කියන්නේ යනකොට ඒකෙන් සිද්ධ වෙන්නේ ඒ මිනිස්සයා මාත් එක්ක තරහ වෙනවා. මම කොයි හැම වෙලාවෙම මං ගාව තියෙන මගේ ආදායම ගැන මම තව කෙනෙක්ට කියන්නේ කිව්වොත් සිද්ධ වෙන්නේ ඒ මිනිස්සයා මාත් එක්ක තරහ වෙන එක, මාත් එක්ක වෛර බඳ ගන්න එක, ඊර්ෂ්‍යාවක් හිතන එක නේද අපි අර කියන්නේ ජෙලස් වෙනවා කියලා. එතකොට ඒ වගේ එහෙම එකට ඒක නපත් වෙනවා. එතකොට ආදායම වගේ දේවල් මොන වෙලාවකවත් අපි තව කෙනෙක් එක්ක කියන්න යනවා. ඒ කියන්නේ ඒකේදී අනික් කාරණාව තමයි ඒ මිනිස්යා ගාව එවැනි ආදායමක් නැති වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් රුපියල් 2000 වැටුප, රුපියල් 3000 වැටුප නේද? එහෙම හැම මිනිස්යාටම එකම පඩියක් හම්බෙන්නේ නැහැ, එකම මුදලක් හම්බෙන්නේ නැහැ. එතකොට සාමාන්‍යයෙන් 750 හම්බ කරන මිනිස්සු ඉන්නවා තාමත් ලංකාවේ. අන්න ඒ වගේ මිනිහෙක් එක්ක මගේ වැටුප ගැන, මගේ ආදායම ගැන මම කතා කරලා කිව්වොත් ඒ මිනිස්යාට ඒක දුකක් හිතෙන්න පුළුවන් නේද? ඒ වගේ දේවල් තියෙනවා. එතකොට කොයි වෙලාවකවත් අපේ ආදායම ගැන තව මිනිස්සෙක්ට අපි කියන්න යන්නේ නැහැ. සාර්ථකත්වයට යන ගමනේදී පුද්ගලයෙක්ව තියෙන්න ඕනේ හතරවෙනි කාරණාව තමයි උගත්කම. මංගාව තියෙන උගත්කම තව මිනිස්සෙක්ට වැඩක්. මං මොන විදිහට මම ඩිප්ලෝමාවක් කරලාද, මම උසස් අධ්‍යාපනය හදාරලාද, මම PhD එකක් තියෙන කෙනෙක්ට මංගාව තියෙන උගත්කම ගැන කොයි වෙලාවකවත් තව කෙනෙක්ට කිය යන්න අවශ්‍ය නැහැ. ඒකෙන් සිද්ධ වෙන්නේ මේ අපිට
මට මගේ සාර්ථකත්වයට යන ගමනට තියෙන අවස්ථා අහිමි වෙන්න පුළුවන් එක. ඉතින් උගත් විශේෂයෙන්ම සාර්ථකත්වයට යන ගමනේදී උගත්කම කියන්නේ ඇත්තටම විශේෂ සාධකයක් වෙනවා, ප්‍රබල සාධකයක් බවට පත් වෙනවා. මොකද උගත්කම තියෙන පුද්ගලයෙකුට අවස්ථා හිමි වෙන්න තියෙන අවස්ථාව වැඩි. හැබැයි ලෝකේ ඉන්නවා උගත්කම නැතිව තමන්ගේ සාර්ථකත්වයට ගියපු මිනිස්සු. එතකොට ඒ කරුණු ඔක්කොම තියෙන්නේ නිකන් 50-50 කරුණු මේ ලෝකේ හැම දෙයක්ම 100%ක් නැහැනේ. එතකොට 50% ඒ වගේ මට්ටමින් තමයි තියෙන්නේ. එතකොට උගත්කම තියෙනවා පුද්ගලයෙකුට අවස්ථාව වැඩි, අවස්ථා හිමි වෙන්න තියෙන වගේම උගත්කම නැති පුද්ගලයෙකුට මේ ලෝකේ ඉන්නවා සාර්ථකත්වයට ගිහිල්ලා තමන්ගේ ඒ ටාගට් ඇචීව් කරපු මිනිස්සු. ඉතින් උගත්කම කියලා කියන්නේ ඒ විදිහටම අපි තව කෙනෙක්ට ඒක කියන්න අවශ්‍ය නැති කාරණාවක්. ඊළඟට පස්වෙනි කාරණාව විදිහට ගත්තොත් සාර්ථකත්වයට යන ගමනේදී විශ්වාසය. විශ්වාසය කිව්වහම නිකන් කෙනෙක් මොනවාද දෙයක් හිතෙන්න පුළුවන්. විශ්වාසය කියන එකෙන් අදහස් කරන්නේ ඔයා ගාව තියනවා වෙන්න පුළුවන් ආගමික විශ්වාසය. ඔයා ගාව තියනවා වෙන්න පුළුවන් දේශපාලනික විශ්වාසය. ඔයා ගාව තියනවා වෙන්න පුළුවන් පුද්ගලයන් පිළිබඳ විශ්වාසය. ඉතින් විශ්වාස අපි හැමෝටම තියෙනවානේ. අපි හැමෝම ගාව එක එක විශ්වාස තියෙනවා. අපි දෙවියන්වත් විශ්වාස කරන්න පුළුවන්. නේද? අපි ආගමක් විශ්වාස කරන්න පුළුවන්. මේ කියන ඕනම විශ්වාසයක් තව කෙනෙක් එක්ක අපි බෙදා හදා ගන්න එක අපි එළියට ප්‍රසිද්ධ කරන්න යන්න අවශ්‍ය නැහැ කොයින් වෙලාවකවත්. විශේෂයෙන් අද ලෝකයේ ගත්තාම තාක්ෂණය අතින් දියුණුයි. ඒ කියන්නේ සෝෂල් මීඩියා හැම කෙනෙක් ගාවම තියෙනවා. එතකොට එතනදී අපේ විශ්වාසයන් ගැන අපි නිරන්තරයෙන් සෝෂල් මීඩියා තුළ දාන්න ගියාම එකෙන් සිද්ධ වෙන්නේ අපිත් එක්ක තව අපිට පක්ෂපාතී කණ්ඩායමක් වගේම අපිට අපක්ෂපාතී කණ්ඩායමකුත් ගොඩනැගෙන එක. ඉතින් ඒක අපේ සාර්ථකත්වයට යන ගමනට විශාල බාධාවක් බවට පත් වෙනවා. විශේෂයෙන්ම මම මේ විශ්වාසය ගැන කියනකොට මම කියන්නම් ඔය අපි සමාජය ඇතුලේ ලංකාව වගේ රටක් ගත්තම අපේ රට ගත්තාම විශේෂයෙන්ම මේ වෙනකොට මේ පීරියඩ් එක ඇතුලේ මේ ටයිම් එක ඇතුලේ තියෙන විශාල දෙයක් තමයි දේශපාලනික විශ්වාසයක් තියෙන ගොඩනැගිලා තියෙන එකනේ. එතකොට අපි මිනිස්සු දේශපාලනික විශ්වාසයන් Tamanගේ සෝෂල් මීඩියා හරහා විශේෂයෙන්ම දානවා. මමත් ඒ වැඩේ කරනවා. ඉතින් මම ඒක කරන්නේ මම දන්නවා. ඒක මම දැනගෙන මම මේ වැඩේ කරන්නේ. නමුත් මම මේක ඇතුලේ මේ එපිසෝඩ් එක ඇතුලේ මම විශ්වාසය කියන එක ගැන කතා කරනකොට මම කියන්න ඕනේ කොයින් වෙලාවකවත් දේශපාලනික විශ්වාසයන් කියන එක අපි ලොකුවට අපේ සෝෂල් මීඩියා හරහා අපි අපේ කටින් අපි තව කෙනෙක් එක්ක ඒක කියන්න යන්න අවශ්‍ය නැහැ. ඒකෙන් සිද්ධ වෙන්නේ අපිට අර මම ඉස්සෙල්ලා කිව්වා වගේ අපිට පක්ෂපාතී කණ්ඩායමක් වගේම අපිට අපක්ෂපාතී විරුද්ධ කණ්ඩායමක් ගොඩනගෙන එක. හැබැයි එතන කාරණාවෙදී තව දෙයක් සඳහන් කරන්න ඕනේ. ඕනම කෙනෙක්ට විශ්වාස තියෙනවා. ඕනම කෙනෙක්ට දේශපාලනික විශ්වාසයන් ඇතුලේ ඉන්නත් පුළුවන්, විශ්වාසයන් තියෙන්නත් පුළුවන්. එතකොට අපි හැමෝම සමාජයක් විතර අපි හැමෝම දැනගන්න ඕන කාරණා තමයි දේශපාලනික විශ්වාසයන් සහ අපේ පෞද්ගලික ජීවිතයන් කියන්නේ දෙකක් කියන එක. එතකොට යම් කිසි කණ්ඩායමක් දේශපාලනික විශ්වාසයක් නිසා මගෙත් එක්ක හරි එහෙම නැත්නම් මේ ඒ විදිහට සමාජ මාධ්‍යන තුලේ කතා කරන සංවාද ඇති කරන මිනිස්සු ගැන පක්ෂපාතී වගේම අපක්ෂපාතී කණ්ඩායම් ගොඩනැගිලා ඉන්නවනම් ඒගොල්ලෝ දැනගන්න ඕනේ ඒකේ මිනිස්සයා ගිහිල්ලා දේශපාලනික ජීවිතය එහෙම නැත්නම් දේශපාලනික විශ්වාසය ඒ මිනිස්සයා ඒ දේශපාලනික විශ්වාසය තුල ඉන්නවා වගේම ඔහුට අපක්ෂපාතී වෙන මිනිස්සු කණ්ඩායමකුත් ඉන්නවා නම් ඒ කියන්නේ ඒගොල්ලොත් ඉන්නේ එයාලගේ දේශපාලනික විශ්වාසය මත. එතකොට එයාලගේ දේශපාලනික විශ්වාසය සහ මගේ දේශපාලනික විශ්වාසය නැත්නම් තව කාගේ හරි මිනිහෙක්ගේ දේශපාලනික විශ්වාසය ඒක මත ඩිපෙන්ඩ් වෙලා ඔහුත් එක්ක තරහ අරගෙන ඔහුට නිකන් හැම වෙලාවෙම අර අපි කියන්නේ නිකන් විහිළු දහළු කරනවා නම් ඔහුව හැම වෙලාවෙම කැපිල්ලට භාෂණය කරනවා නම් ඒක මම කියන්නේ අර ප්‍රජාතන්ත්‍රවාදී රටකට ගැලපෙන දෙයක් නෙමෙයි. ඒක එතකොට ඒ කාරණාවත් මතක තියාගන්න ඕනේ. එතකොට විශ්වාසය කියලා කියන්නේ
අපි සාර්ථකත්වයට යන ගමනේදී කොයි වෙලාවකත් තව කෙනෙක් එක්ක අපි කියන්න ඕන දේවල් නෙමෙයි. ඉතින් ඊළඟ කාරණාව විදිහට අපි කතා කරන්න හදන්නේ අපි තව කෙනෙක්ට කරලා තියෙන උදව්ව එහෙම නැත්නම් උපකාරයක් වෙන්න පුළුවන්. ඒවා ගැන අපි කිය යන්න අවශ්‍ය නැහැ. මොකද එකෙන් දැන් මම දැකලා තියෙනවා සමාජ මාධ්‍ය හරහා අපි නිකන් හිතමු පාරේ ඉන්න යාචක මිනිස්සෙක්ට බත් ගෙඩියක් දුන්නා. ඒක සමහරක් වෙලාවට සමහර අය සෝෂල් මීඩියා වලට දානවා. ඉතින් ඒක මහා අර එතිකල් නැති සිද්ධියක්. එතිකල් නැති දෙයක්. ඒක මෙහෙම දෙයක් තියෙනවා. ඇත්තටම තව කෙනෙක්ව මොටිවේට් කරන්න නම් අර තමන්ගේ සුද්ධ වුණු සිතුවිල්ලකින් නම් ඒ දේ කරන්නේ ඒක ප්‍රශ්නයක් නැහැ. නමුත් අපි හැම වෙලාවෙම උත්සාහ ගන්න ඕනේ දෙන පුද්ගලයාගේ හෝ අඩුම දෙන පුද්ගලයාගේ හරි මූණවත් පේන්නේ නැති වෙන විදිහට ඒ දේවල් ඒ විදිහට කරගන්න. එතකොට අපි නිකන් පාරේ ඉන්න මිනිස්සෙක්ට රුපියල් 10ක් දීලා හරි 80ක් දීලා හරි බත් ගෙඩියක් දීලා හරි ලොලු මල්ලක් දීලා හරි ඒක ෆොටෝ ගහලා Facebook දානවා නම් ඒක මම හිතන්නේ සාර්ථකත්වයට යන මිනිස්සෙකුට ගැළපෙන දෙයක් නෙවෙයි. හයවෙනි කාරණාව විදිහට තමයි උපකාර තව කෙනෙක්ට අපි කරන උපකාරයක් ඒක ලොකු දෙයක් විදිහට අපි මවලා පෙන්නලා බොරුවට නිකන් අර සමාජය ඇතුලේ විහිළුවක් වෙන්න අවශ්‍ය නැහැ. මොකද ඔයාලට හොඳම උදාහරණයක් තමයි හොඳට බලන්න සෝෂල් මීඩියා ඇතුලේ නිකන් මිනිස්සෙක්ට බත් ගෙඩියක් හරි ඔය මොනවා හරි දෙයක් දුන්නාම අපේ මං කියන්නේ ඒ දෙන මිනිස්සයා පිරිසුදු චේතනාවෙන් එක දෙනවා වෙන්න පුළුවන්. නමුත් ඒක දිහා බලන තව කොට්ටාසයක් ඉන්නවා. අන්න ඒ කොට්ටාසය මොකද කරන්නේ? කමෙන්ට් සෙක්ෂන් එකට ඇවිල්ලා කමෙන්ට් දානවා. ඌ මේ රීච් හදාගන්න විදිය කරන්නේ නේ එක දේවල් දාලා. එතකොට මේ මනුස්සයාට බයලා දාන්නේ. එතකොට ඒක බයලා දැම්මම මේ මනුස්සයාට මයින්ඩ් එකට වැටෙනවා. එතකොට මයින්ඩ් එකට වැටෙනවා කියන්නේ මේ මනුස්සයා ආපස්සට වැටෙන එක. එතකොට කොයි වෙලාවකවත් සෝෂල් මීඩියා තුලවත් එහෙම නැත්නම් නිකන් හරි කොහොම හරි අපි කරන දේ අපි තව කෙනෙක්ට කරන උදව් ගැන ඒක අපි ප්‍රසිද්ධ කරන්න යන්න ඕනේ නැති කාරණාවක් විදිහට තමයි සාර්ථකත්වයට යන පුද්ගලෙක් ගාව තියෙන ඕනේ ලක්ෂණයක් කියන එක තමයි මට කියන්න ඕන තියෙන්නේ. ඉතින් ඔය කාරණාවත් ඒ විදිහට කතා කරනකොට අපි ඊළඟ කාරණාවට යමු. සාර්ථකත්වයට යන මනුස්ස පුද්ගලෙක් ගාව තියෙන ඕනේ තවත් කරුණක් ගැන. ඊළඟ කාරණාව තමයි ඔබේ රහස්. එහෙම නැත්නම් මගේ රහස්. අපේ පෞද්ගලික රහස් තියෙනවා. තව කෙනෙක්ගේ රහස් වෙනවා. ඒ තව කෙනෙක් රහස් මට නැත්නම් මාව උදාහරණයකට ගන්නේ කතා කරන ගමන් නිසා. එතකොට මට තව කෙනෙක් ඇවිල්ලා ඔහුගේ තියෙන රහසක් ඔහුගේ මොකක් හරි ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඔහුගේ ඉන්න චිත්ත පීඩාවකින් ඉන්න දෙයක් වෙන්න පුළුවන්. මොන හරි එහෙම දෙයකින් ඉන්න එක මට ඇවිල්ලා කිව්වහම මගේ තියෙන මනුස්සකම එහෙම නැත්නම් මගේ තියෙන දේ වෙන්න ඕනේ කොහොමද තමයි ඒක තව කෙනෙක් එක්ක කියා යන්නේ නැති එක. එයා ඇවිල්ලා මම විශ්වාස කරලා තමයි මේ කතාව කියන්නේ. ඒ වගේම තව මමත් කියලා තව කෙනෙක් එක්ක මගේ දෙයක් කියනවා නම් මමත් ඔහු විශ්වාස කරලා තමයි ඒක කියන්නේ. එතකොට එහෙම අන් අයගේ රහස් සහ තමන්ගේ රහස් කොයිම වෙලාවකවත් අපි කියන්න යන්න හොඳ නැහැ තවත් කෙනෙක් එක්ක. ඒකත් ඇවිල්ලා අපේ සාර්ථකත්වයට යන ගමනට ඇති කරන විශාල බාධාවක්. මොකද ඒකත් මම මෙහෙම පැහැදිලි කරන්නම්. පොඩ්ඩක් හිතලා බලන්න. දැන් ඔයාලා විශ්වාස කරලා ඔයාට දෙයක් කියන්නේ ඔයාව විශ්වාස නිසා. එතකොට ඔයා ඒක තව කෙනෙක් එක්ක හැමතැනම මේක කියා ගියාම අර පුද්ගලයා අපහසුතාවයට පත් වෙන එක සිද්ධ වෙනවා. එතකොට ඒ පුද්ගලයා ඔයත් එක්ක බාහිර බැඳ ගන්නවා. එහෙම නැත්නම් ඔයාව තරහ කර ගන්නවා. ඔයත් එක්ක තරහ වෙනවා. එයාට විරුද්ධ පුද්ගලයෙක් බවට පත් වෙනවා. අන්න එතකොට ඔයාට ඔයාගේ ඒ වෙනකොට ඔයාගේ දේවල් ගොඩක් එයා දැනගෙන ඉන්නවා වෙන්නත් පුළුවන්. අන්න එතකොට ඒකෙන් සිද්ධ වෙන්නේ එයාත් ඒ දේවල් හැමතැනම කීකියා ගිහලා ඔයාගේ චරිතයට නැත්නම් ඔයාගේ ටාගට් වලට ඔයාගේ අරමුණු වලට විශාල කරදරයක් සිදු වෙන එක තමයි සිද්ධ වෙන්නේ. ඉතින් ඒ වගේම තමයි ඊළඟට සාර්ථකත්වයට ගමනේදී 8 වෙනි කාරණාව වලටපත් වෙන්නේ ඔයාගේ පෞද්ගලික ජීවිතය සහ පෞල් ජීවිතයේ තියෙන ප්‍රශ්න ගැන කොයිම වෙලාවකවත් කියන්න යන්න අවශ්‍ය නැහැ.
හොඳ නැහැ. ඔකට බුදු දහමේ තියෙනවා මෙන්න මෙහෙම කතාවක්. අර මට මතක විදිහට මට ඒක දැන් මතකට එන්නේ නැහැ. කරුණ බුදු දහමේ කොහමද මේ කතාව තියෙන්නේ? අර ඇතුළත ගෙන පිටත නොදෙන පිටත ගෙන ඇතුළට නොගම් කියලා. එතකොට ඒ කතාව කීවේ කාටද කියන එක මට මතකෙට එන්නේ නැහැ. එතකොට අන්න ඒ වගේ තමන්ගේ පවුලේ ප්‍රශ්න වෙන්න පුළුවන්, තමන්ගේ ප්‍රශ්න වෙන්න පුළුවන්. කොයිම වෙලාවකවත් ඒ දේවල් තව කෙනෙක් එක්ක කියන්න අවශ්‍ය නැහැ. ඒකෙන් සිද්ධ වෙන්නේ අපේ සාර්ථකත්වයට යන ගමනට බාධා ඇති වෙන එක. සමහරක් අය ඉතින් සමහරක් අය ඉන්නවා මට මගේ පවුල් ප්‍රශ්න තියෙනවා, මට පවුල ප්‍රශ්නයක් තියෙනවා බං මෙන්න මෙහෙමයි කිය නේද. මොනවා හරි තමන් ඇතුලේ එක්ක ස්වාමියා බිරිඳ අතර තියෙන ප්‍රශ්න වෙන්න පුළුවන්, එක්ක මව දුව වෙන්න පුළුවන්, මව පුතා වෙන්න පුළුවන්, එක්ක අම්මා තාත්තා අතර වෙන්න පුළුවන්. පවුලේ හරි තමන්ගේ හරි තියෙන ප්‍රශ්නයක් කොහොම වෙලාවකවත් තව කෙනෙක් එක්ක කියන්න යන්න එපා. ඒ කියන වෙලාවට ඒ අය අහගෙන ඉන්නවා, උදව් කරනවා වගේ පේන්නනවා. අපි ඒක කමියුනිකේට් කරන විදිහට එයාලත් ඒකට රියැක්ෂන් එක දක්වනවා. නමුත් එයාලට ඒක ඇත්තටම අදාළ නැති දෙයක්. එයාලට ඒක කොයිම අවස්ථාවක හරි ඒක තව කෙනෙක් එක්ක පිට කරන්න අවස්ථාවක් හම්බුනොත් ඒ අවස්ථාව අනිවාර්යෙන් ඒගොල්ලෝ ලබා ගන්නවා. ඉතින් අන්න ඔය කියන කරුණුත් එක්ක එතකොට අද කතා කරා පළවෙනි කාරණාව තමයි ඉලක්කය, දෙවෙනි කාරණාව තමයි වත්කම්, තුන්වෙනි කාරණාව තමයි උගත්කම, හතරවෙනි කාරණාව තමයි ආදායම්, පස්වෙනි කාරණාව තමයි විශ්වාස, හයවෙනි කාරණාව අන් අයට කරපු උපකාර, ඊළඟට හත්වෙනි කාරණාව අපි ගාව තියෙන රහස් වෙන්න පුළුවන්, ඊළඟට අටවෙනි කාරණාව විදිහට කතා කරේ අපේ පෞද්ගලික ජීවිතයේ ප්‍රශ්න, පෞල් ජීවිතයේ තියෙන ප්‍රශ්න. එතකොට ඔන්න ඔය විදිහට ඔය ටික ඔක්කොම අරගෙන අපි ඉතුරු කරලා බලුවොත් සමහරක් අයට හිතෙනවා වෙන්න පුළුවන් දැන් විශ්වාසය කියන එක ගන්න. විශ්වාසය කියන එක ගත්තාම ඇත්තට අපේ විශ්වාසයක් තව කෙනෙක් කිව්වා කියලා අපිට මොකද්ද තියෙන ඇති වෙන අපේ ප්‍රශ්නේ කියනවා. ඇති වෙනවා තියෙන ඇත්තටම ප්‍රශ්නයක් ඇති වෙනවා. ඒක මම අරක ඇතුලේ මම විශ්වාසය කියන එක ඇතුලේ මම කතා කරා අර දේශපාලනික කැලලත් අරගෙන. එතකොට අර තව කෙනෙක්ට කරපු උදව්වක් ගැන අපි කිව්වම මොකද අපිට තියෙන ප්‍රශ්නයක් කියලා දෙන්න පුළුවන්. එතකොට ඒක ගැනත් මම හිතලා ඉතින් ඒ ඔක්කොගෙම සිද්ධ වෙන්නේ අපිට අපේ සාර්ථකත්වයට යන ගමනට බාධා ඇති වෙන එක. ඒක ඒ ප්‍රශ්න ඒ කියපු කරුණු කතා කරපු කරුණු 8 ඇතුලේ සිද්ධ වෙන්නේ බොහෝ දුරට කායික පීඩනයක් නෙමෙයි මානසික පීඩනයක්. ඉතින් මානසික පීඩනය කියලා කියන්නේ කායික පීඩනයට වඩා ඉතා ප්‍රබල සාධකයක් බවට පත්වන දෙයක්. මිනිහෙක් මානසිකව වැටුනොත් වැටෙන්නම තියෙන සම්භාවිතාව ගොඩක් වැඩි. ඉතින් ඒ නිසා ඔයගොල්ලොන්ගෙනුත් මේක බලන channel එක බලන ඔයගොල්ලොන්ගෙනුත් ඉල්ලන්නේ කොයිම වෙලාවකවත් ඔය කියන කරුණු වට ගැන තව අයත් එක්ක කියන්න යන්න එපා. එකෙන් අපිට අපේ මානසික සෞඛ්‍යයට එමත් අපේ මනසට කරන්න තියෙන බලපෑම විශාලයි වැඩි. ඉතින් අද සාර්ථකත්වයට යන ගමන තුළ අපි පිළිපදින්න ඕන කරුණු 8ක් ගැන ඔය කතා කරේ. ඉතින් නැවතත් හමු වෙමු ඊළඟ එපිසෝඩ් එකකින්. එතකන් හැම දිනාටම ස්තුතියි. channel එකත් එක්ක එකතු වුණු නැවත වරක් channel එකත් එක්ක එකතු වුණු හැම දිනාටම ස්තුතියි කියන ගමන් එහෙනම් ඊළඟ එපිසෝඩ් එකත් එක්ක අපි හම්බෙමු. මේක බලන අහන අනිත් අයත් දැනුවත් කරන්න, අනිත් අයට share කරන්න, comment එකක් දාන්න, subscribe එකක් දාලා channel එක subscribe කරන්න. එහෙනම් හැමෝටම ජය වේවා.